හයි ළමයි මං ඔයාලට මගේ කලින් වීඩියෝ එකකදී කිව්වා මෙන්න මේ ලේසර් මැෂින් එක ගැන වෙන වීඩියෝ එකක් අරගෙන එන්නම් කියලා. දැන් ඉතින් අහන්න එපා අදත් මේ කිට් එකම දැන් යන්නේ කියලා. ඕවනේ පුළුවන් නම් උඹට රෙදි ටිකක් එවන්නකෝ අඳින්න. ඕකේ. මෙන්න මේ මැද තියෙන බබල් එකෙන් තමයි අපි ලේසර් මැෂින් එක ලෙවල් කරගන්නේ. මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේක ඔටෝමැටිකලි සෙල්ෆ් ලෙවලින් වෙනවා. මෙන්න මේකේ තියෙනවා නේද V සහ H කියලා බටන් දෙකක්. අන්නේ බටන්ස් වලින් තමයි vertical and horizontal lines පෙන්වන්නේ. ඒ කියන්නේ සිරස් සහ තිරස් line. ඉතින් දැන් මේ ඔයාලට පෙන්වන්නේ ලේසර් මැෂින් එකක් යූස් කරලා කොහොමද ප්ලාස්ටර් එකකට නැත්නම් කපරාදුවකට කැට තියාගන්නේ කියලා. මම ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ මෙතනදී. ඔයාලට චූටි දාලා අයිඩියා එකක් ගන්න විතරයි මම මේ කියන්නේ. මෙන්න මෙතන මෙෂර්මන්ට් එකේ තියෙන්න ඕනි ගාණක් තියෙනවා. අන්නේ ගානට අනුව තමයි අපි කැට තියාගන්නේ. වෝල් වලට විතරක් නෙමෙයි ස්ටෙයා කේස් එක නැත්නම් පඩි පෙළවල් හදද්දිත් මෙන්න මේ විදිහට අපි කැට තියාගන්නවා. ඊට පස්සේ ඉතින් ප්ලාස්ටර් කරන්නයි තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාලත් මේ වගේ ප්ලාස්ටර් එකක් කරගන්න ඕන දැන්ම අපිට කතා කරන්න. මම මේ පාර්ට් ටයිම් එකක් විදිහටවත් වැඩේට බහින්න කියලා හැදුවේ. නැත්තම් බෑනේ ඉතින් මේ දවස්වල ජීවත් වෙන්න. ඔන්න එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.